හරි. මේ සෙන්සර් පාටි එකක් තියෙනවා. හරි එන්න අනිවා සෙට් වෙමු. හැබැයි මචං ඇල්කොහොල් ෆ්‍රී පාටි එකක් තියෙනවා. මොකක් කියන්නේ ඇල්කොහොල් ෆ්‍රී පාටි එක? නැති ළමයි හම්බුනාට පස්සේ තාත්තට වෙච්ච අපි ඉතින් පොඩ්ඩක් හැදෙන්න බෑනේ. නෝකනේ මචං මම උඹේ ඔය ආලුකමට මම මගේ තියෙන යාළුකමට කැමති ඕක ඉන්න මචං. මාර උඹ වෙනම ලෙවල් එකක් මචං. යකෝ පළවෙනි පාරට මම උඹට මේ වගේ පාටියක් කිව්වම උඹ ඔය විදිහට සංසුන් විදිහට දකින්න. සංසුන් වෙන්න ඇල්කොහොල් ෆ්‍රී පාටි එක කියන්නේ මචං කිව්වේ. ඔව්. ඒ කියන්නේ මචං කොහොම හරි මට ඇල්කොහොල් ෆ්‍රී බොන්න පුළුවන්. ඔව්. ඉතින් කොහොමද වල්බూరు දෙදිකුම්බ එකනම මම සංසුන් වෙලා ඉන්නේ. ඉතින් සංසුන් වෙලා ඉන්නේ කියන්නේ තොප්පි කරෝ මේක ඇල්කොහොල් ෆ්‍රී පාටි එකක් නේ. ඉතින් මම ඔය වසවිස ටික ගන්න ඕනේ මම අරක්කු බොනවනේ. ඒ කියන්නේ ඔබ ගෙදරින් තම බීලේනවද? මොන්න මේ මට කතාවක්ද බං ඔබ කියන්නේ කවුද යකෝ ඇල්කොහොල් ෆ්‍රී පාටි එකකට ගෙදරින් බීලා ඉන්නේ. ඒක තමයි යකෝ මාත් කියන්නේ. හරිද මම? මම ගෙදරින් බඩු අරන් එන්න තදන්නේ. නෑ පොල්කට බලක් තියෙනවා මම තොගේ පාටියෙන් බොන්න එන්නේ. මගේ පාටියේ කවුද බලන්න තම බොන්න දෙන්නේ? ඉතින් ඇල්කොහොල් ෆ්‍රී නේද? තෝරේ මට කිව්වේ ඇල්කොහොල් ෆ්‍රී කියලා. ඔව් යපා. ඒ කියන්නේ තොගේ ලබ්බේ පාටියේ හැමෝටම ඇල්කොහොල් ෆ්‍රී නම් මට ඇල්කොහොල් ෆ්‍රීම දෙන්නේ නැද්ද? යකෝ හැම එකටම ඇල්කොහොල් ෆ්‍රී. ඒ කියන්නේ ඔබ මට විතරක් ඇල්කොහොල් ෆ්‍රී දෙන්නේ නැහැ. මම කොහොමද උද්දික පුතෝ තට බොන්න දෙන්නේ? බොන දේ තහනම් බොන්න මෙතන ලවුඩ් නැහැ. බීම නැහැ. ඇල්කොහොල් කියන්නේ අරක්කු. ෆ්‍රී කියන්නේ නැහැ. ඒ කියන්නේ අරක්කු නෑ. බොන්න දෙන්නේ නෑ. අමන්ද්‍යමයි. හරි. නම්බර් ලබුවේදී ඇල්කොහොල් ෆ්‍රී කියලා කියන්නේ නැතුව ඒක ඩ්‍රයි පාටියක් ඉංග්‍රීසි වලින් කියපන්. එහෙම නැත්නම් කියපන් සුද්ධ හින්දාගෙන බොන්න දෙන්නේ නැහැ කියලා. කියන පොන් කරසක් හිමින් කියපන්. ළමයා හැරි. ඒක තමයි ගිරි බල්ලු කියන්නේ ඇල්කොහොල් ෆ්‍රී කියලා කියන්නේ අරක්කු නෑ කියලා සුද්ධ සිංහලෙන්. Sampradayini supini